රයිට් අද බලමු මැෂින් එකේ සිංග නීල් මැෂින් එකේ නීල් එකක් මාරු කරගන්නේ කොහොමද කියලා. නීල් එකක් මාරු කරගන්නකොට ඔයාලා මහන මැටීරියල් එකත් එක්ක නීල් එකේ සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මේක දාන්නේ නීල් වර්ගය ඇවිල්ලා DB නීල් එකක්. මම ඩිස්ප්ලේ එක දාන්නම් DB නීල් එකක් දාන්නේ. ඔයාලා මහන මැටීරියල් එක අනුව සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩෙනිම් ෆැබ්‍රික් නම් මහන්නේ ඩෙනිම් ෆැබ්‍රික් එකට දාන්නේ 16න් ඉහළ සයිස් 16 18 20 වගේ සයිස් වලට තමයි ඩෙනිම් ෆැබ්‍රික් යන්නේ. උඩ දුරට 16 වගේ තමයි දාන්නේ. නැත්නම් ගොඩක් ලොකු එක දැම්මම කට් හෝල් වදිනවා. තුනී ෆැබ්‍රික් වලට දාන්නේ සාමාන්‍යයෙන් 14න් පල්ලෙහා 14 11 10 9 ඒ සයිස් තමයි ගන්න අපි. සාමාන්‍යයෙන් ටී-ෂර්ට් එහෙම මහනවා නම් 11 සයිස් එක දාන්න. සාමාන්‍යයෙන් කොටන් රෙඩ්ඩක් මහනවා නම් 14 දැම්මුට ප්‍රශ්නයක් නැහැ. කොටන් ෆැබ්‍රික් මහනවා නම් නීල් එක සාමාන්‍යයෙන් ගනිද්දී ඔයාලා දැන් නීල් එක මොට්ට වෙලාද කියලා බලා ගන්න එක ක්‍රමයක් තියෙනවා. දැන් මේ නීල් පළදු වෙලා නම් මෙහෙම ඇඟිල්ලෙන් මෙහෙම අතුල්ලන්න. ඇඟිල්ලෙන් අතුල්ලනකොට මෙහෙම මේ පැත්තට අතුල්ලනකොට මෙහෙම තද කරලා අතුල්ලනකොට නීල් එක ඩැමේජ් එකක් තියෙනම් නියපොත්තේ පාර හිටිනවා. මෙහෙම අතුල්ලනකොට සුදු පාට පාර හිටිනවා. මතින් බලහු වෙන්නේ නැත්නම් අර මේ විදිහට බලන්න. අනිවාර්යෙන් පාර හිටවම මොට්ට වෙලා යන නීල් එක. රයිට්. දැන් අපි මැෂින් එකට නීල් එකක් දානකොට දැන් අපි මේක හොඳ නීල් එකක්. දැන් ඩැමේජ් එකක් නැහැ. නීල් එක ස්කාප් එක. මෙතින් නීල් එක ස්කාප් එක පැත්ත. නීල් එක ස්කාප් එක පැත්ත ඇතුල් පැත්තට නීල් එක කානුව තියෙනවා. මෙන්න බ්ලූ එක තියෙනවා. sorry. මෙතන බ්ලූ එකක් තියෙනවා. සිංහලෙන් කියනවා මෙතන කානුවක් තියෙනවා. මේක එක පැත්තක කානුවක් තියෙනවා දිගට. ඒක අපි නූල දාන පැත්තට නීල් එකේ බ්ලූ එක පැත්ත එහෙම නැත්නම් කානුව පැත්ත මේ දිශාවට මෙන්න මේ සිදුරු මතක තියාගන්න. මේ සිදුරු කෙලින් තමයි නීල් එකේ කානුව වෙන්න ඕන. කානුව දිශාව වෙන්න ඕන මේ සිදුරු කෙලින්. නූල දාන්නෙත් ඒ පැත්තට. එහෙම ඒ පැත්තෙන් තමයි දාන්නේ. නූල දාන වීඩියෝ නම් දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න වීඩියෝ දාලා ඇති මම නූල දාන වීඩියෝ. මෙන්න මෙහෙම දාන්න. නීල් එකේ කානුව තියෙන්නේ දැන් මම මේ පෙන්වන කැමරාවෙන් පෙන්වන දිශාවේ තමයි නීල් එකේ කානුව තියෙන්නේ. නැත්නම් බ්ලූ එක තියෙන්නේ නීල් එකේ මේ පෙන්වන පැත්තෙන් තමයි තියෙන්නේ. පැත්තේ තමයි නූලත් වැටෙන්නේ මේ පැත්තෙන්. තව දෙයක් කියන්න මට අමතක වුණා. නීල් එක බැලද කියලා බලන්න මේ උඩ සිදුරක් තියෙනවා. සිදුරෙන් බලා ගන්න පුළුවන් නීල් එක උඩරම උඩට ගිහිල්ලාද කියලා. මම ආපහු නීල් එක බොරු කරගන්නවා. නීල් එක බොරු කරගත්ත පස්සේ ඒගොල්ලන්ට පේනවා ඇති. බලා ගන්න නීල් එකේ සිදුර කානුව මේ පැත්තට නවාලට එක කිව්වා. මම ඒක පෙන්වන්නේ නැහැ. මම නිකන් දානකොට පෙන්වන්නම් ඔයාලට වෙනදී. මෙහෙම ගිහලා උඩටම වදින්න ඕනේ. මෙහෙම භාගෙට තියන්න එපා. භාගෙ තිබුණ නීල කල්ල යනවා. එහෙමත් අඬුවකින් උස්සන්න මෙහෙම කළා. මෙතෙන්ට අල්ලලා අඬුවකින් උස්සන්න. මම අඬුවෙන් පෙන්වන්නම් ඔයාලට දාන විදිය. මේ විදියට ටැග් කරනවා. නැත්නම් මේක සමහර කට්ටිය ඊට පස්සේ කියනවා නීල කල්ල යනවා නූල ගන්නකොට කල්ල යනවා. ඒක කියලා. හරි. නීල් එක දානකොට කානුව තමන් මේ පැත්තට හරවගෙන එහෙම තියාගෙන අඬුවෙන් මේ කඳ හරි කඳ නීල් එකේ කඳ හරියෙන් එහෙම උස්සන්න අඬුවේ. අතෙන් එතකොට පේනවා ඔයාලා මෙතන බහිනකොට ගානට උඩම බහැලා තියෙනවා. මේ විදිහට බැලතර පස්සේ එන්නේ තද කරගන්න. නීල් එක එන්නේ තද කරගන්න.
එච්චරයි කියලා දෙයක් තියෙන්නේ. thank you මගේ වීඩියෝ එක බලුවට. අලුත් වීඩියෝ එකකින් එනකම් මම සමු ගන්නවා. මම තාරක.